රැද්දලහත් පහුවෙලා හැබැයි තාම නින්ද හලකුවත් නෑ. කාමරේ තිබුණ ඒසී එකේ සද්දේ ඇරෙන්න මුළු ගෙදරම තිබුණේ පුදුම පාළුවක්. කසන් බිස්නස් ට්‍රිප් එකට ගිහිල්ලා දවස් 2යි. තව දවස් 2-3ක් යනකම් මනුස්සයා ගෙදර එන්නේ නෑ. වෙනදට නම් කසන් නැති වුණාම මට දැනෙන්නේ නිදහසක්. මොකද එයා ඉද්දි මට තියෙන වැඩ කන්දරාව එක්ක හුස්ම ගන්නවත් වෙලාවක් නෑනේ. ඒත් මේ පාර මොකක්ද මන්න මහා මෝසර පාළුව මගේ හිතට දැනෙමින් තිබුණා. මම ඇඳ මත එහාට මෙහාට පෙරලි හිටියා. නින්ද යන්නෙම නෑ. අන්තිමට මම තීරණය කළා වතුර එකක්වත් පීවෙන්න පහළට යන්න. මම හිමින් සැරේ කාමරෙන් එළියට බැස්සා. මුළු ගෙදරම කළුවරයි. ඉස්සාවේ ලයිට් එක නිවලා තිබුණ හඳ එළිය ජනෙල් කූරු අතරින් වැටිලා පොළොව මත රටා මවලා තිබුණා. මම පඩිපෙළ පැහැගෙන සාලට ආවා. හිතුවා වගේම මුළු ගෙදරම නිශ්ශබ්දයි. ඒත් එකපාරටම මට දැනුණා කවුරු හරි සාලේ සෝෆා එකේ ඉන්නවා වගේ. මම පොඩ්ඩක් ගැස්සුණා. හෙමින් සැරේ බලද්දි දැක්කේ නැන්ද අම්මා. ස්වර්ණ අම්මා. එයා සෝෆා එකේ හාන්සි වෙලා අත් දෙකත් ඔළුවට තියාගෙන වහඩ දිහා බලාගෙන ඉන්නවා. එයාගේ මූණ තිබුණේ වචනෙන් කියන්න බැරි තරම් ලොකු කල්පනාවක්. කසන්ගේ තාත්තා නැති වෙලා දැන් අවුරුදු 5ක් විතර වෙනවා. එදා ඉන්න අම්මා හිටියේ තනියම. කසන් බැන්නට පස්සේ මම මේ ගෙදරට ආවට පස්සෙත් අපි දෙන්න අතර ලොකු හිතවත්කමක් තිබුණේ නෑ. එයා එයාගේ පාඩුවේ මම මගේ පාඩුවේ. හැබැයි අද මේ මහරෑ එයා තනියම ඉන්න විදිය දැක්කම මගේ හිතට මොකක්ද අමුතු දුකක් ආවා. අම්මේ මම හෙනින් කතා කළා. අම්මා ගැසිලා වගේ මගේ දිහා බැලුවා. දුව ඇයි මේ තාම හැලා? මට නින්ද ගියේ නෑ අම්මේ. වතුර ටිකක් බොන්න කියලා ආවේ. ඇයි අම්මා මෙතන? අසනීපයක්වත්ද? මම එයාගේ ළඟට ගිහින් ඇහුවා. අම්මා ලොකු හුස්මක් පිට කළා. නෑ දරුවෝ මට නින්ද යන්නේ නෑ. ඇඟට හරිම අමාරුයි වගේ. කොන්ද රිදෙනවා. කකුල් රිදෙනවා. වයසට යනකොට ඔහොම තමයි ඉතින්. එයා හෙම කිව්වේ හරිම කලකිරීමේ. මම එයාගේ ළඟින් වාඩි වුණා. හදේවි මම දැක්කා එයාගේ මූණේ තියෙන රැලි වැටුණු හම. ඒත් තාමත් එයාගේ ලස්සන මෙකිලා නෑ. ස්වර්ණ අම්මා කියන්නේ කාලෙකට කලින් හරිම හැඩකාර ගැහැණියක් වෙන්න ඇති. දැන් ඒ රූපේ වැහිලා තියෙන්නේ තනිකමෙන් සහ මහන්සියෙන් කියලා මට හිතුණා. කෝ ඉන්න මම බලන්න කියලා මම එයාගේ කකුල් දෙක මගේ උකුල උඩට ගත්තා. අම්මා එකපාරටම විරුද්ධ වුණා. අනේ පාදුව ඔයාට කරදරනේ. මොන කරදරයක්ද අම්මේ? අපි දෙන්න විතරනේ ගෙදර ඉන්නේ. කසනොත් නෑනේ. ඉන්න මා පොඩ්ඩක් තෙල් ටිකක් ගාලා අත ගන්න. එතකොට සනීප වේ. මම එහෙම කියලා බලෙන් වගේ එයාගේ කකුල් දෙක අත ගන්න පටන් ගත්තා. සාරේ තිබුණේ කුදුම නිශ්ශබ්දතාවයක්. මගේ අතල් උණුසුම එයාගේ හමට දැනෙද්දි අම්මා ඇස් දෙක පියාගත්තා. මම හෙනි එයාගේ යටිපතුල් වල ඉඳන් කෙන්ඩට වෙනකම් මසාජ් කළා. ඒ වෙලාවේ මට දැනුණා
එයාගෙන් කොච්චරනම් හිර වෙලාද කියලා. මාංශ පේශි තද වෙලා හරියට අවුරුදු ගානකින් කවුරුත් ආදරෙන් අතගාලා නෑ වගේ. අම්මේ අම්මා හුඟක් මහන්සියෙන් නේද ඉන්නේ? මම ඇහුවා. ඔව් දුව, හිතයි කයයි දෙකම මහන්සි. තාත්තා නැති වුණාට පස්සේ මට දැනෙන්නේ මම නිකන් ගෘහ භාණ්ඩයක් වගේ කියලා. කාටවත් මාව ඕන නෑ. අම්මගේ කටහඬ වෙවුලුවා. ඒ වචන ටික මගේ හිත පසාරු කරගෙන ගියා. ඇත්තටම කසෙන් වුණ අම්මගෙන බලන්නේ හරිම අඩුවෙන්. එයාට ඕන වෙලාවට කෑම ටික දෙනවා, බෙහෙත් ටික දෙනවා ඇරෙන්න. අම්මා ළඟට ගිහින් කතා කරන්න, එයාගේ ඔළුව අත ගන්න එයාට වෙලාවක් නෑ. මමත් එහෙමයි. ගෙදර වැඩවලට හිර වෙලා මමත් අම්මා මගහැරියා. එහෙම හිතන්න එපා අම්මේ, අපි ඉන්නවනේ. මම එහෙම කිව්වත් ඒක හිස් වචනයක් වගේ මටම දැනුණා. මම එයාගේ කකුල් දෙක මසාජ් කරන එක නවත්තලා එයාගේ ළඟට තවත් ලං වුණා. අම්මා කැමතිද මම ඔරුව ටික මසාජ් කරනවට? ඔය කැක්කුම අඩු වෙලා යන්නත් එක්ක. අම්මා පොඩි ළමෙක් වගේ ඔළුව වැනුවා. මම සෝෆා එකේ එයාගේ පිටිපස්සට ගිහින් එයාගේ ඔළුව මගේ පපුවට හේතු කරගත්තා. එයාගේ හිස කෙස් අතරින් මගේ ඇඟිලි යවද්දි එයා සැහැල්ලුවෙන් සුසුම් හෙලනවා මට ඇහුණා. සිද්ධාලේප ටිකක් අරගෙන මම එයාගේ නළලේ කම්පෙති ළඟයි කෑවා. මගේ ඇඟිලි තිරුවලින් එයාගේ නහර තද කරද්දි එයාට දැනෙන සනීපේ එයාගේ මූණෙන් මට පෙනුණා. දුව, ඔයාගේත් හරිම සිනිඳුයි. අම්මා මිනිනවා. මට මේ වගේ සුවය දැනෙන හුඟක් කල්. ඒ වෙලාවේ අපේ ඇතුලේ තිබුණ නැන්දම්මලේලි බැම්ම කැඩිලා ගියා වගේ මට දැනුණා. එතන හිටි කණිකම බෙදාගන්න ගැහණු දෙන්නෙක් විතරයි. මට හිතුණා අම්මට තව ටිකක් සතුටු කරන්න. එයා විඳින වේදනාව නැති කරලා දාන්න. අම්මේ, අපි කාමරේට යමුද? මෙතන රස්නේ. AC එක දාගෙන හාන්සි වෙමු. මම අම්මගේ කොන්දක් ටිකක් අත ගන්න. මම යෝජනා කළා. අම්මා මොකුත් නොකිය මගේ අත අල්ලගෙන නැගිට්ටා. අපි දෙන්න මගේ කාමරේට ගියා. AC එකේ සිසිලස එක්ක කාමරේ හරිම සුවපහසුයි. මම අම්මව ඇඳේ හාන්සි කරවලා එයාගේ හැට්ටු බොත්තම් බුරු කළා. එයා කිසිම විරුද්ධත්වයක් පෙන්නුවේ නෑ. එයාට ඕන වෙලා තිබුණේ පහස, ඒ ආදරෙන්. මම එයාගේ පිට පුරාම තෙල් ටිකක් ගාලා හොඳට මසාජ් කරන්න පටන් ගත්තා. මගේ අත්ල එයාගේ පිට දිගේ පහරට ඉහළට යද්දි එයා සනීපෙට කිනිරි ගෑවා. ඒ සද්දේ හරි මගේ හිතට අමුතුම සතුටක් දැනුණා. මම කෙනෙක්ව සතුටු කරනවා, කෙනෙක්ට සැනසීමක් දෙනවා කියන හැඟීම මාවත් සුවපත් කරා. එතන තද කරන්න දුව. අම්මා ඇස් පියාගෙන කිව්වා. මම එයා කියන තැන් හොඳට තද කරලා අත ගෑවා. එයාගේ ඇඟේ තිබුණු තද ගතිය අඩු වෙලා එයා බුරුල් වෙනවා මට දැනුණා. ටික වෙලාවකින් අම්මා අනිත් පැත්ත හැරුණා. එයාගේ ඇස්වල කඳුළු පීරලා තිබුණා. දුව, මම හිතුවේ නෑ ඔය අම්මට මෙච්චර ආදරෙයි කියලා. මම මහ පෞකාර ගැහණියක්. මගේ මහත්තයා නැති වුණාට පස්සේ
මම හිතුවේ මම මැරෙනකම්ම මෙහෙම වේරි ඉඳීවි කියලා. මම අම්මව බදාගත්තා. ඒ අම්මගේ පපුවට තුරුල් වුණා. ඒ වෙලාවේ එයා නැන්දම්ම කෙනෙක් නෙවෙයි. ආදරේ හිඟා කන කුංචි දරුවෙක් වගේ. මම එයාගේ ඔළුව අත ගාන ගමන් එයාට තුරුල් වෙලා හිටියා. අපේ ඇඟවල උණුසුම එකටම මුසු වුණා. ඒක අමුතුම හැඟීමක්. කාමරේ සීතලට වඩා ඒ උණුසුම අපි දෙන්නට ලොකු සැනසීමක් වුණා. අම්මේ අද රෑට මෙහෙම ඉමු. කසුන් එනකම් අපි දෙන්න තනියමනේ. අම්මා බය වෙන්න එපා. මම ඉන්නවනේ. මම එයාගේ කාණ්ඩ කියලා කිව්වා. අම්මා මගේ දිහා බලලා hina වුණා. ඒ hinaවේ තිබුණේ අවුරුදු ගානකට පස්සේ ලැබුණ තෘප්තියක්. එයා මගේ අත තදින් අල්ලගත්තා. ඔව් දුව, අපි මෙහෙම ඉමු. මට දැන් බයක් නෑ. මට දැන් පාළුත් නෑ. අපි දෙන්න එකම ඇඳේ එකම පොරවනේ යට කුලි වුණා. අම්මා මගේ ඇඟට හේතු වෙලා මගේ අත එයාගේ ඇඟ උඩින් තියාගත්තා. එයාගේ හුස්ම වැඩෙන රිද්මේ මට දැනුණා. ටිකෙන් ටික එයාට නින්ද ගියා. එයාගේ මූණ තිබුණ වේදනාකාරී පෙනුම නැති වෙලා හරිම සාමකාමී පෙනුමක් ඇවිත් තිබුණා. මම එයා දිහා බලාගෙන කල්පනා කළා. මිනිසුන්ට මොනතරම් දේවල් තිබුණත් අන්තිමට ඕන වෙන්නේ ආදරේ සහ උණුසුම විතරයි. අද රෑ මම අම්මට දුන්නේ ඒ දේ. ඒ වගේම අම්මගෙන් මට ලැබුණෙත් ඒ ආරක්ෂාවමයි. කසුන් නැති අඩුව අද මට දැනුනේ නෑ. මොකද මගේ ළඟ තව හදවතක් ගැහෙනවා මට දැනුණා. ඒ ලෝකෙ තිබුණේ සැනසීම විතරයි. නින්ද මාවත් ටිකෙන් ටික කිරගත්තා. හීනෙන් වගේ මට දැනුණා අම්මා නින්දෙන්ම මගේ අත තවත් තදින් බදා ගන්නවා. ඒ පහස මට කිව්වේ එකම එක දෙයයි. ඒ මට තනි නෑ කියන එක.